සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ helper ඉතින් ගෙනෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ පළවෙනි ප්‍රශ්නේ තමයි වායු ගෝලයේ වැඩිපුරම අඩංගු වාතය වන්නේ A ඔක්සිජන්, B නයිට්‍රජන්, C කාබන් ඩයොක්සයිඩ්, D හීලියම්. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B නයිට්‍රජන්. හරි. අද දවසේ දෙවන ප්‍රශ්නේ. අද දවසේ දෙවන ප්‍රශ්නේ තමයි දකුණු කොරියාවේ මුදල් ඒකකය කුමක්ද? A yen, B ඩොලර්, C වොන්, D යුරෝ. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C වොන්. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලෝකයේ විවිධ රටවල මුදල් ඒකක සංකේත වගේක්. ඉස්සල්ලාම යෙන්, ඒක ජපානයේ භාවිතා වෙන්නේ. ඒ වගේම ඊළඟට බලා ගන්න පුළුවන් ඩොලර්. ඩොලර් සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් කිහිපයක භාවිතා වෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඒකේ සංකේතය. ඊට පස්සේ ෆොන්. මේක තමයි දකුණු කොරියාවේ භාවිතා වෙන මුදල් ඒකකය. හරි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් යුරෝ මුදල් ඒකකයේ සංකේතය. මේක සාමාන්‍ය යුරෝපීය රටවල භාවිතා වෙනවා වැඩිපුර. හරි, එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි ගිනි කඳු වැඩිම ප්‍රමාණයක් ඇති රට වන්නේ A ජපානය, B අයිස්ලන්තය, C ඉන්දුනීසියාව, D ඇමරිකා එක්සත් ජනපදය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි D ඇමරිකා එක්සත් ජනපදය. හරි, ඉතින් මම හිතනවා මේ දක්වා අහපු ප්‍රශ්න තුනම හරි ඇති කියලා. හරි, එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නට යමු. අද දවසේ ප්‍රශ්නේ තමයි බිට්කොයින් හි නිර්මාතෘවරයා වන්නේ A එලෝන් මස්ක්, B චාල්ස් හොස්කින්සන්, C චාලි ලී, D සතෝෂි නකමෝටෝ. හරි, ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයක් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. හරි, තාමත් ඔයාලා අපේ පේජ් එක ෆලෝ කරලා නැත්නම් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අද සමු ගන්නවා. සුබ දවසක්.